Hi guys, ඉතින් අද හම් වෙලා තියන්නේ TM Boys Gaming කියන එකෙන්. අද අපි ගහන්න යන්නේ off the road. ඉතින් අද අපි කරන මේ ගේම් එක තමයි ඉතින් off the road එකේ පළවෙනි එපිසෝඩ් එක තමයි මේ. ඉතින් අද අපි කරන්න යන පළවෙනි එපිසෝඩ් එක තමයි මේ අතෙන් ට්‍රේන් එකක් තියෙනවා. ඒ ට්‍රේන් ලේට් පාරේ අපි ට්‍රේන් එකක් එනවා. ඒ ට්‍රේන් එක නගින එකයි. එහෙනම් අපි ට්‍රේන් එක නගින තැන මම දන්නවා. එහෙනම් මේ මැප් එකෙන් බලමු. ට්‍රේන් එක යන්න තියෙන තැන මම නවත්තනවා මේ මෙතනින්ද ගිහිල්ලා මේ මෙතනින් නවත්තනවා. අපි ඉතින් දැන් යනවා. ඉතින් ගොඩක් විස්තර කියන්න දෙනවා මේ ඔෆ් ද රෝඩ් එකේ හොඳයි ඉතින් ඔයාලට ගන්න. ඉතින් ඔයාලට ඕන නම් මේක ගන්න. ඉතින් දැන් මේ යන්නේ අපි මේක දැන් එන්නට යනවා අම්මට ශාගමු වුණා. අම්මට දහදස් අපිට ගෑරේජ් එකක් ළඟපාතවත් නැහැ නේද? අන්න ගෑරේජ් එකක් නැහැ අපිට. මොකද ගෑරේජ්? දැන් හිමීට යන්න තියෙනවා තව හින ගොඩක් දුර ඔයාලත් යන්න ඕනේ ඒ තැනටම. හොඳ. ඉතින් මේ පැත්තෙන් දාලා හරි ඉතින් අපි දැන් මෙහෙන්ද යන්න තියෙන්නේ මෙහෙ. අපි කොහෙන්ද දාලා යන්නේ දැන්? මේ පැත්තට ඉන්න පොඩ්ඩක්. මේක අපි දැන් යන්න පාර මන් දන්නවා. අපි මේ මෙතන යද්දමු. මේ මෙතනින් දැන් දාලා යන්න තියෙන්නේ අපි ටිකට් එකක් ගත්තා. ඒක අපි දැන් බය අන්ලොක් කරමු. බයි කියන එකක් නැහැ. ඒ ටිකට් ඕනිමයි. මොකක්ද උනේ? පොඩ්ඩක් ඉන්න. 13 අපි 10 ඉන්න පොඩ්ඩක්. ඔන්න මේක අද්දන්න පොඩ්ඩක් අමාරුයි මේ වාහනේ මේ වෙන වාහනයක් ගන්න. බැකින්න. වාහනයක් බලමු. මේ තියෙන වාහනේ. මේ වාහනේ යනවා. ඔය කල්ලුර සුපිරි ආයි අද්දනවා අද්දිල්ල කෑ. අද්දනවා. ඕ මං කිව්වේ මේක අද්දනවා කියලා. දැන් අපි දැන් අර වාහනේ තමයි ගන්න ඕනේ දැන් ජීප්. මේක තමයි අපිට ඔයාලා ගත්තොත් ඉතින් මුලින්ම හම්බෙන වාහනේ මේක. ඉතින් ඔයාලා කිව්වොත් එහෙනම් මේ වාහනේත් ඉතින් සුපිරි. ඉතින් මේක හිමින් යන්නේ. ඉතින් ඔයා ගත්තාම මේ හොද රෝඩ් එකේ හම්බෙන මුලින්ම වාහනේ මේක. මේ ඇත්තටම මේ රූපේ තියෙන අපි ඒක හදවා. දැන් මේක තමයි අපිට හම්බුනේ උව තියෙන්නේ. හරි ඉතින් යන්න තියෙන්නේ දැන්. හැලබලා දැන් යන්නවා. මෙතනින් පාරක් දාලා අපි මේ පැත්තෙන් නක් ගන්න නැතුව අපි මේ පැත්තෙන් නගමු. මේ පැත්තෙන් ලේසි නක් ගන්න. යක්කද මේ පැත්තෙන් ලේසි පාරත් ලේසි. පොඩ්ඩක් අපි ඉතින් මේ කොන්දකින් පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ. ලොකු හන්දක්. එහෙන්ට යන්න තියෙනවා පාර. අම්මේ මෙතන Hi guys. ඔයාලට පේනවද මගේ වාහනේ ඉතාමත් සුළු දේවලකින්. Hi guys. අර ට්‍රේන් එක තමයි මම ඔයාලට කිව්වේ. හරි ඉතින් අපිට අඩු වෙන්න වෙනවා 9812ම අඩු කරා අපේ. හරි ඉතින් හිමීට බහිමු. අම්මට තොඩියක් අඩු වුණා. හරියා. දැන් මෙහෙන් එනවත් එන්න පුළුවන්. අපි දැන් යමු අපේ ඕනි තැනට. ට්‍රේන් එක නතර කරන්නේ එතනින්. අපි දැන් ළඟ ඉන්නේ. අපි දැන් එතනින් අපි මේක ගොඩක් ඉන්න.
ඉතින් දැන් අපි එතනට එනවා දැන් ට්‍රේන් එක. දැන් ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ට්‍රේන් එක එතනින් යනකම් ඉමු පොඩ්ඩක් අපි ට්‍රේන් එකට නැගලාම පොඩ්ඩක් කතා කරමු. ට්‍රේන් එක හොයාගන්න ටිකක් විතර අමාරුයි. ට්‍රේන් එක නතර කරලා තියෙන්නේ පොඩ්ඩක්. කද්දනවා. අපි එහෙනම් ට්‍රේන් එක නගින්න තැනට මම ඔයාලට කියන එහෙනම් අපි ට්‍රේන් එක නැගලා නගින්න තැන ඔයාලට දැන් ඉතින් guys අදත් ඉතින් මේ දැන් ඉතින් හමු වෙලා ඉන්නවා. තව අපි ට්‍රේන් එකකින් ඉන්නවා. ඉතින් අපි පොඩ්ඩක් වෙලා කතා කරමු. ඉතින් දැන් ට්‍රේන් එක එනවා වගේ. ඇත්ත මෙහෙන් දැන් එනවද මන්ද නෑ. මෙහෙ තියෙන්නේ. ඉතින් ට්‍රේන් එක එන්න ගොඩක් වෙලා යනවා. ඉතින් අපි දැන් මොනවා හරි කියමු ටිකක්. ඔයාලා ඉතින් දන්නවද මේ ඔෆ් ද රෝඩ් එකේ MB ගාන? MB ගාන 522ක්ද වුණා. ඉතින් ඔයාලා ගන්නවා නම් ඉතින් ගන්න. එහෙම මොකවත් කියන්නේ නැහැ. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකකුත් ක්ලික් කරලා තියාගෙන ඉන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි. හොඳ වීඩියෝ එකක්. දැන් ඉන්න ළඟයි. ට්‍රේන් එක එනවද කියලා බලමු. මට දුවලා ට්‍රේන් එක එන්න තව දැන් ළඟයි. ළඟ වෙන්න ඕනේ. ඔව් ළඟයි දැන්. අපි දැන් මේක එනවා දැන් ඉතින් ළඟම එනවා තව. ඉතින් දැන් අපි ටිකක් කරාමු. ඉතින් ටිකක් ළඟ දැන් ළඟ නම් ඉන්නවා. දැන් මෙහෙන් ඉන්නවා. මෙහෙන් පේනවා ඇති. එනවා ළඟ එනවා. ට්‍රේන් එක එනවා අනිවාර්යයි. ඕන් එනවා අපේ ට්‍රේන් එක. අපි ආස කරන ට්‍රේන් එක. ඉතින් මේක කෝච්චියක්. යකඩ එන්නේ අපේ යකඩ. එනවා සද්දයක් දැන් මෙතන නතර කරන අපි දුවලා නැත්තම් මේකේ යනවා විනාඩි 5ක් අඩුම තරම යනවා. ඔන්න අපි නැග්ගා. ඔයාලා ආස කරන ට්‍රේන් එක ඉතින්. ට්‍රේන් එකේ වටි ටිකක් දාලා එමු. ඉතින් අපි ට්‍රේන් එකට නැග්ගා. ආස කරන ට්‍රේන් එකක්. හරි ඉතින් අපි ට්‍රේන් එකෙන් දැන් අපි මෙහෙන් යන ගමන් දැන් ට්‍රේන් එකේ අපි ඉන්නේ ට්‍රේන් එකේ. අපි ඇතුළේ ඉන්නේ ඉතින් දැන් ට්‍රේන් එක එළවනවා. ට්‍රේන් එක දැන් මෙතනින් යන්නේ. මෙතනින් යනවා දැන් ට්‍රේන් එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් මෙතන දැන් මොකද්ද එකක් හම් වෙනවා. බලමු චුට්ටක්. අපි මුලින්ම පටන් ගත්තේ කොහෙන්ද? මතක නෑ. ඕ ඉතින් දැක්කද අපේ ලස්සනම ට්‍රේන් එක අපි වටයක් යන්නේ. ඉතින් ලස්සන නම් කමෙන්ට් එකක් දාලා යන්න පොඩ්ඩක්. ඉතින් මේ ට්‍රේන් එක අපි ගත්තට මේක හොඳ ට්‍රේන් එකක්. ඔයාලට ඕනද මේ ට්‍රේන් එකේ වටයක් දාන්න ඉතින් ඔයාලත් ගන්න. ඉතින් මේක දැන් යනම තවම දුර යන්න තියෙනවා. එතනින් නතර කරන් ට්‍රේන් එක. දැන් පේනවා වඩ දෙකක්වත් අපි අඩුම තරමේ යනවා ට්‍රේන් එකේ. ඉතින් ඔයාලට පේනවාද අපි ට්‍රේන් එකේ යනවා. ඊළඟ අපිට සල්ලි ලැබෙනවා. සල්ලි ලැබෙනවා. ඉතින් සල්ලි වැඩි වෙනවා. 200ක් වෙනවා. ඉතින් මේ ට්‍රේන් එක සුපිරි ට්‍රේන් එක දෙයි යනවා. හොඳ තව තියෙනවා. දෙසිය 50ක්. අපි ආසම කරන්නේ 10 පාස් කරා. ඉතින් අපි දැන් එනවා. මලාස ට්‍රේන් එකේ යන්න පාරක්. අපි ට්‍රේන් එකේ ඉතින් මෙහෙම කරත්තා බලන්න අපේ ට්‍රේන් එක ලස්සනද? ට්‍රේන් එකේ ඉතින් සුපිරිද? පට්ට සුපිරි. දාලා යන්න. හරි ඉතින් අපි දැන් ළඟයි ටිකක්. දැන් නම් ඉතින් ඉන්නේ ට්‍රේන් එකේ අපි මේවට ගිහිල්ලා අපි කාර් එක තියෙන තැනේ බහිනවා. බහැරිලා එනවා. ළඟ දැන් අපි ඉන්නේ පොඩ්ඩක්. ළඟ දැන් අපි මෙහෙන් එනවා. අපි කාර් එක එතන තියෙන්නේ ඉතින්
පොඩ්ඩක් ඉතින් එහෙම අපේ වීඩියෝ එක ඉතින් අපි ඉවර වෙන්නත් ළඟයි. ඉතින් ට්‍රේන් එක සුපිරි ඉතින් සුපිරි නම් ඉතින් කියන්න ට්‍රේන් එක සුපිරි කියලා. දැන් අපි මෙතනින් අපේ බ්ලොග් එක ඉවර කරන්න යන්නේ. ඔයාලට ඉතින් මේ වගේ ට්‍රේන් එකේ නැගලා යන්න ඕන නම් අද මෙන්න ඉතින් අපි දැන් යනවා. අපි දැන් කාර් එකෙන් බහලා දැන් කාර් එකෙන් පොඩි රාමක් දාලා යනවා. අම්මේ වහිමු යමු දැක්කද? එහෙම තමයි ඉතින් උනේ. අපි මේකත් තව පොඩ්ඩෙන් දාලා යනවා. අපේ කාර් එක ඉතින් ජීප් එක නැග්ගා. දැන් ඕන් අපේ දැන් වීඩියෝ එකෙන් ඉවර වෙන්න යන්නේ. අපි දැන් ගොඩක් දුර මෙහෙස් මහන්සි වෙලා ආවේ. ඉතින් අපි මේක හදාගෙනම හදලා අපි යන්නේ මේක හදාගෙන. අපි මෙහෙස් මහන්සි වෙලා අපේ ටයර් එකත් මොනවද වුණා පොඩ්ඩක්. හරි එහෙනම් අදත් එහෙම උනේ. ඉතින් ඔයාලට කියන්න ඉතින් අපි රේල් පාරේ දැන් යන්නේ. වාහනයක් රේල් පාරේ යනවා කියන්නේ බොහොම හොඳයි. ඉතින් ඔයාලට මේක ඕන නම් මේ ගේම් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේක ගන්න ඕන නම් හරි ඉතින් ඔයාලා ප්ලේ ස්ටෝර් එකේ ගිහින් ඩවුන්ලෝඩ් කරලා ගහන්න පුළුවන් ට්‍රේන් එක අහු කරගන්න විදිහක්. ඉතින් මේ ට්‍රේන් එක අහු කරගන්න ඕන විදිහක් තමයි ඉතින් සුපිරිම. ඉතින් ඔයාලට මේ වගේ දේවල් ඕන නම් මේක මේ ගන්න. ඔයාලට පේනවා ඇති. ඉතින් එහෙමයි අද වීඩියෝ එක උනේ. ඔයාලට හිතෙනවා ඒක ගහන්න ඕන නම් ඔයාලා කැමති නම් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔයා ගන්නවා නම් ඉතින් අදම ගන්න ඒක. ඉතින් ඔයාලට ඒකෙන් පුළුවන් ඔයාලට ඕන දෙයක්ම කරන්න. ඉතින් ඔයාලා හැම දෙයක්ම කරලා හිතලා බලලා මොකක් හරි වැඩක් කරන්න. ඉතින් මේ ඔයාලට මේ ඕනිම දෙයක් මේ එකෙන් ගහන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක එච්චරයි. ඉතින් විස්තර ටික තියෙන්නේ. එහෙනම් ටටා ගුඩ් බයි. ඉතින් ඔයාලට සුබම සුද සන්ධ්‍යාවක්.